Hi guys, welcome back to Lavender Diaries. Lavender Diaries YouTube channel එකට හැමදාමත් වගේ ඔයගලන් හැමෝම ගොඩාරියක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් හැමදාමත් වගේ ලස්සන ඊස්තටික් vlog එකක් අරගෙන තමයි යවෙලා ඉන්නේ. අද vlog එක ඊස්තටික් දේවල් වලට ආස කරන හැමෝටම බලන්න පුළුවන් vlog එකක්. ඇත්තම කිව්වොත් මේක shopping haul එකක්. ඔන්න මට හිතුණා ආයෙම Temu එකෙන් randomly ආස කරන ඊස්තටික් items ටිකක් purchase කරන්න. ඉතින් ඒ aesthetic items ටික ඔයගලන් එක්ක shopping haul එකක් විදිහට මම vlog එකෙන් මම අද share කරගන්නවා. චූටි random aesthetic items ටිකක් තමයි මම order කරේ. ඒ වගේම ඒ අතරින් පතරින් නිකන් kitchen එකට වගේ ඕනේ වෙයි කියලා හිතන දේවල් ටිකකුත් order කරා. මම මේ Temu order එක place කරන්නේ හරියටම මාර්තු 5 වෙනිදා. එතකොට අද මේ vlog එක කරන්නේ මාර්තු 16. එතකොට මට හරියටම දවස් 11ක් ගියා packages ටික හම්බෙන්න. මම මේ order එක place කරේ Temu website එකෙන්, Temu app එකෙන් නෙවෙයි. order එකේ ඔක්කොම විස්තර ටික අපිට දැන් බලා ගන්න පුළුවන්. අපි order කරපු items සහ ඒවා prices මේ ඔක්කොම ටික. ඒත් මේ පාර හරියටම order එක track කරන්න හම්බුනේ නැහැ. මොකද tracking details ටික හරියටම මට ගන්න බැරි වුණා website එකේ. ඒකේ අන්තිමටම update වෙලා තිබුණා arrived in hub කියලා. එතනින් එහාට details ටික හරියට display වුණේ නැහැ. මං තාම all orders section එකට ගියත් මගේ tracking details වල ඒක අප්ඩේට් වෙලා තියෙන්නේ out for delivery කියලා විතරයි. tracking details ටික හරියට අප්ඩේට් උනේ නැති වුණාට මට හරියටම දවස් 11ක් ඇතුළතදී parcels ටික හම්බුණා ගෙදරටම. හැබැයි මේ order එක check out කරන්න යනකොට මට ඒ order එකෙන් process වෙන්නේ 9500 ගානක වගේ මුදලකට අදාළ items ප්‍රමාණයක් විතරයි. ඊටර ටික check out වෙන්නේ නැහැ. ඊට පස්සේ වෙන order එකකින් තමයි මම ඒ ටික purchase කරේ. හැබැයි orders දෙකක් විදිහට හරි separately මම මට ඕනේ items ඔක්කොම ටික purchase කරා. Temu එකේ සාමාන්‍ය minimum order quantity එකක් තියෙනවා. ඒක ලංකාවේ මුදලෙන් රුපියල් 2900 ගානකට ආසන්න මුදලක් වෙනවා. ඒත් මම දැනගෙන හිටියේ නෑ Temu එකේ maximum order quantity එකක් තියෙනවා කියලා. Temu එකේ website එකට අනුව ඒගොල්ලෝ කියනවා සාමාන්‍යයෙන් අපි order කරන items එකිනෙකට වෙනස්. මොකද සමහර items process වෙන්න ගත වෙන කාලය වැඩි සාපේක්ෂව. එතකොට ඒවා process වෙන්න යන කාලය අනුව packages විදිහට එවන්න පුළුවන් අපිට. කොහොම හරි මට packages දෙකක් හම්බෙනවා මේ පාර. සාමාන්‍යයෙන් අපිට හම්බෙන Temu parcel එකේ description note එකක් තියෙනවා අලවල. අපි ගොඩාක් items order කරලා තියෙනවා. සමහර වෙලාවට අපිට මතක නැහැනේ අපි මොනවාද order කරේ කියලා. මේ description note එකේ පුංචි summary එකක් තියෙනවා අපි order කරපු items ටික. ඒකෙන් බලා ගන්න පුළුවන් මොනවාද මේ parcel එකේ තියෙන්නේ කියලා. හරි ඔන්න දැන් තමයි ගොඩාක්ම exciting part එක. අපි යන unbox කරලා බලමු මගේ items ටික. finally this is my aesthetic Temu haul. මම එකින් එකට ඔයගලන්ට පෙන්නන්නම් unbox කරන්නම් ඒ ගමන්. මේක condition එක මේක ඇත්තටම මම ගත්ත price එකට worth මේ හැමදේම ගැන ඔයගලන් එක්ක share කරගන්නම් අනිවාර්යයෙන්ම. ගෑන් ළමයි මල් වලට මාරම ආසයිනේ. සාමාන්‍යයෙන් එයාගේ study table එකේ හරි work desk එකේ හරි එයාගේ kitchen එකේ හරි කොහේ හරි මල් තියාගන්න මාරම ආසයි. මං සාමාන්‍යයෙන් artificial flowers වලට ආස කෙනෙක් නෙමෙයි. හැබැයි අපිට හැමතිස්සෙම fresh flowers ගන්න අමාරුයි. මොකද fresh flowers අපිට හැමතිස්සෙම මාරු කරන්න වෙනවා. ඒවා ටික ඉක්මනටම පාර වෙනවා. ඉතින් ඒ නිසාම මගේ study desk එකේ සහ මගේ room එකේ තියෙන color palette එකත් එක්ක යන ඒ color palette එක හොඳටම complement කරන විදිහේ realistic artificial flowers ටිකක් මට ඕනේ වෙලා තිබුණා. ඒ නිසා මට ඕනේ වුණා ටිකක් soft white එකෙන් යන tulips ටිකක්. ඉතින් ඒ ටික තමයි මම order කරේ. අතටම ඒවා ගොඩාක් හොඳ condition එකකින් තියෙනවා. ඒ වගේම මගේ study table එකයි එතන තියෙන
ඔක්කොම ඉන්ටීරියර් හැමදේම හරිම ලස්සනට කොම්ප්ලිමන්ට් කරනවා මේ ටියුලිප්ස් ටික. ගත්ත ගානටත් වර්ත් මං හරිම ආසයි ඒ ටිකට. මගේ කලින් ටේමු shopping haul එකේදී කට්ටිය ගොඩාක් ප්‍රශ්න කමෙන්ට් කරලා දෙවන ගොඩක් අහලා තිබ්බේ මේ cash on delivery available නැද්ද කියලා. මොකද ටේමු කියන්නේ world wide shopping website එකක්. එතකොට කවදාවත් ඒගොල්ලන් ලංකාවට cash on delivery available කරන්නේ නැහැ. ඒ නිසා හැමතිස්සෙම අපි අපේ debit card එකක් හරි credit card එකක් link කරලා තමයි අපේ payment එක කරන්න ඕනේ. ඒ වගේම කියන්න ඕනේ ඔයා save කරන account එකකට අදාළ debit card එකක් තියෙනවා නම් ඒක කිසිම වෙලාවක link කරන්න එපා. ඒ වගේම Temu එකේ ඔයාගේ payment එක කරලා ඉවරනාට පස්සේ කිසිම වෙලාවක card එක save කරලා තියන්න එපා. ඒ වෙලාවෙම ඔයාගේ card එක delete කරන්න. ආයෙම ඔයා order එකක් place කරන වෙලාවට ඔයාලට පුළුවන් ඒ card එක add කරගන්න. ඒකින්ද කිසිම වෙලාවක ඔයා card එකක් ඒ website එකක save කරලා තියන්න එපා. This is one of the most aesthetic finds on Temu. මම Temu එකෙන් හොයාගත්තු ගොඩක්ම aesthetic coaster set එක. මේක $4.3 වගේ වුණේ. ඇත්තට මේක soft neutral beige color palette එකකට තමයි යන්නේ. coasters 8ක් තියෙනවා මේ pack එකේ. ඇත්තට මේවා ගොඩාක් aesthetic. මම මෙච්චර හොඳ condition එකකින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. fabric coaster එකක්. material එකත් හොඳයි. ඇත්තටම ගොඩක් aesthetic. beige, white, brown color palette එකකින් තමයි මේ coaster set එක එන්නේ. ඔයා අනිවාර්යයෙන්ම Temu නෙමෙයි ඕනම website එකකින් මොනවාම හරි දෙයක් purchase කරනවා නම් ඒකේ reviews බලන්න අමතක කරන්න එපා. හැබැයි හැමතිස්සෙම reviews වලටම rely වෙන්න එපා. මොකද සමහරලාට reviews වලට rewards දෙන හින්දාම කට්ටිය fake reviews උනත් දාන්න පුළුවන්. බොරු දේවල් උනත් කියන්න පුළුවන්. කොහොම නමුත් reviews කියන්නේ ඔයාට හොඳ option එකක්. ඇත්තටම ඔයා purchase කරන්න ඉන්න ඔයාගේ item එකේ condition එක බලා ගන්න. ගොඩක් දුරට ඒකේ size එක, ඒකේ materials එහෙම අපිට දල වශයෙන් හරි idea එකක් ගන්න පුළුවන්. ඒක හින්දා අනිවාර්යයෙන්ම reviews වල තියෙන photos බලන්න අමතක කරන්න එපා. මොකද වෙලාවකට site එකේ product එකේ පෙන්නන photo එක නැවේ වෙන්න පුළුවන්. reviews වලට ගියාම ඔයාට ඇත්තම පින්තූරේ බලා ගන්න පුළුවන්. ඒ හින්දා එකපාරටම product එකක් දැකපු ගමන් ඒකේ තියෙන edit කරපු පින්තූරයකට රැවටිලා ඒක purchase කරන්න පෙළඹෙන්න එපා. ටිකක් යටට ගිහිල්ලා reviews බලලා reviews වල photos බලලා ඔයා තීරණයකට එන්න ඔයා මේක ගන්නවද නැද්ද කියලා. මම personally aesthetic mugs වලට හරිම ආසයි. මම කොහේ හරි දැක්කොත් ඒක ගන්නවා. මේක ඇත්තම කිව්වොත් stainless steel travel mug එකක්. travel and camping වලදී පාවිච්චි කරන. මම මේක ගත්තේ මේකේ තියෙන ලස්සන cute print එක හින්දා. ඇත්තම කිව්වොත් මට මේක traveling කරන කෙනෙක් නෙවෙයි හින්දා පාවිච්චි කරන්න වෙන්නේ ඉතින් ගෙදරදී තමයි. හැබැයි ඒක cute හින්දා මම ගත්තේ. කොහොම හරි ලංකාවේ මුදලින් රුපියල් 1000ක් විතර මම දන්නේ ඒ ගානට worth නැද්දත් මන්ද මම අර cute හින්දා ගත්තා. කමන්නේ දැන් මගේ mugs collection එකට තව cute mug එකක් තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයගොල්ලෝ ඕනේ තරම් දැකලා ඇති almost sold out කියලා ගොඩක් items වල display කරනවා කියලා. අතම කිව්වොත් almost sold out කියන්නේ ඒක sold out වෙලා කියන එක නෙමෙයි. හැබැයි මෙතනදී almost sold out වගේ දෙයක් ඒගොල්ලන් පාවිච්චි කරන්නේ sense of urgency. ඒ කියන්නේ බයර්ට ඉක්මනටම මේක purchase කරන්න urgency එකක් දෙනවා. බයර්ව ටිකක් පොළඹවා ගන්න try කරනවා. සමහර වෙලාවට ඒගොල්ලන් ගාව පුංචි quantity එකක් වෙන්න පුළුවන් තියෙන්නේ. හැබැයි almost sold out කියන එක mean වෙන්නේ නැහැ ඒක out of stock කියලා. ඇත්තටම ඔයා add to cart කරපු මොකක්ම හරි item එකක් out of stock වුණොත් ඒක automatically ඔයාගේ cart එකෙන් ඉවත් වෙනවා. ඔයගොල්ලොනුත් tote bag lovers ලද මං සාමාන්‍යයෙන් canvas හරි tote bags වලට මාර වාසයි. ඒවා හරිම aesthetic. මේ cherry print tote bag එක හරිම cute. ඒ වගේම aesthetic. අතරම ගොඩාරියක් හොඳ space එකක් තියෙනවා ඇතුලේ. සහ ඒකේ button detail එකක් තියෙනවා. magnetic button detail එක. ඒකේ material එකත් හරිම හොඳයි. මං හිතන්නේ ලංකාවේ මුදලින් රුපියල් 1500 ගාණක් වුණේ. ඉතින් ඇත්තටම මේ ගාණට worth මගේ මේ පාර Temu shopping haul එකෙන් මං ආසම කරන එක item එකක් මේක. මේකම මට මතක් වුණා එක දෙයක් ගැන ඔයගොල්ලන් එක කතා කරන්න. මේ දවස්වල Temu කියන්නේ ලංකාවේ trendingම e-commerce website එකක්. එතකොට ඕනේ තරම්
අපිට ඒකේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් බලා ගන්න පුළුවන් YouTube එකේ, Facebook එකේ. ගොඩක් දුරට Facebook එකේ සමහර වෙලාවට ෆේක් ලින්ක්ස් ඕගලන්ට එන්න පුළුවන්. ස්කෑම්ස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ෆේක් ඇඩ්වර්ටයිස්මන්ට්ස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඕගලන්ට ටෙක්ස්ට් මෙසේජස් එන්න පුළුවන්. ඒ කිසිම දෙයක තියෙන ස්කෑම් ලින්ක්ස් ක්ලික් කරන්න යන්න එපා. ඔයගොල්ලෝ හැමතිස්සෙම Temu එකේ මොබයිල් ඇප්ලිකේෂන් එක හරි එහෙම නැත්නම් Temu එකේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට හරි ගිහලා විතරක් ඔයගොල්ලෝ ඕඩර්ස් ප්ලේස් කරන්න. මම ප්‍රොඩක්ට්ස් වල ලින්ක්ස් උත් මගේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මෙන්ෂන් කරන්න. මේක හරිම ලස්සන සෙරමික් කැන්ඩල් හෝල්ඩර් එකක්. ඒ වගේම මේක ඔයිල් ඩිෆියුසර් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. මේ අයිටම් එක සෙරමික් හින්දා මම ගොඩක් දුරට ඒකේ රිවිව්ස් හොඳට කියවුවා සහ ඒකේ තියෙන ෆොටෝස් උත් හොඳට චෙක් කරා. හොඳ ඉන්ස්පෙක්ෂන් එකකින් පස්සේ තමයි මම මේක ඕඩර් කරේ. ඉස්සරහට මගේ vlogs වලින් ඔයගලන්ට මේක බලා ගන්න පුළුවන් වෙයි. ඇත්තටම මම මේකට හරිම ආසයි. ඒක හරිම cozy. සාමාන්‍ය ලංකාවේ අපිට aesthetic items purchase කරන්න තියෙන අවස්ථා හරි අඩුයි. ගොඩාක් වෙලාවට අපිට shops වලට ගියාට අපි Pinterest එකෙන් දකින ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ වෙලාවට මේ Temu වෙබ්සයිට් එකේ ඕනේ තරම් අපිට තියෙන options දීලා ඉතින් අපි ආස චූටි දේවල් තියනවා නම් අන්න ඒ වගේ දේවල් ගන්න මේක ඇත්තටම හොඳයි. අපිට ඉස්සර purchase කරන්න තිබුණේ AliExpress එහෙම නැත්නම් Shein එකේ තියෙන ලොකුම ප්‍රශ්න තමයි අපිට ලොකු tax එකක් ගෙවන්න වෙනවා. ඉතින් Temu එකේ දැනට tax free, delivery free. මම දන්නා Temu එක දිගටම මේ විදිහට free delivery option එක දෙයිද කියලා සහ අපිට tax free purchase කරන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඇත්තටම අඩු මුදලකට චූටි aesthetic දේවල් ගන්න ආස කෙනෙකුට Temu එක මේ දවස්වල හොඳ option එකක්. අපි හැමතිස්සෙම ආසයිනේ අපි ඉන්න ගෙදර හරිම cozy විදිහට තියාගන්න. හරිම aesthetic vibe එකකින්. ඉතින් ඒ හින්දාම මට හිතුණා scented candle එකකුත් order කරන්න. මේක lavender scented candle එකක්. ඒක ඇත්තටම හරිම සුවඳයි. මම ඒක තාම පත්තු කරේ නැහැ. හැබැයි unbox කරපු ගමන් මට ඒ සුවඳ ගොඩාම දැනුණා. ඒක ඇත්තටම හරිම cute candle එකක්. මෙන්න මේ Easter bunny basket එක මම ගොඩාරියක් බලාපොරොත්තු තියාගෙන නෙමෙයි purchase කරේ. හැබැයි ඒක cute. මම Easter celebrate කරන කෙනෙක් නෙමෙයි. හැබැයි ඒක cute නිසා මම ගත්තේ. මේ voice over එක කරන වෙලාව වෙනකොට ඒක sold out කියලා තමයි පෙන්නන්නේ. almost sold out නෙමෙයි sold out කියලා. මං හිතන්නේ $2.5ක් වගේ ගානකට තමයි මම මේක purchase කරේ. චූටි ලස්සන candies මොන හරි cute දේවල් තියෙනවා නම් මේකේ ලස්සනට දාලා තියන්න පුළුවන්. සමහර දේවල් වලට ඇත්තටම යාට ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක cute නම් ලස්සනයි නම් ගෙදර ලස්සනට තියන්න පුළුවන් නම් ඇත්තටම ඒක අපි ගන්න හරිම ආසයි. මෙන්න මේක නම් මම ඇත්තටම ගත්තේ journaling වලට ඕන වෙයි කියලා. pieces 100ක් තියෙන scrap book set එකක්. මේවා stickers නෙමෙයි prints විදිහට එන්නේ. අර දැක්කහම ඒක හරිම aesthetic cute journaling වලට පාවිච්චි කරන්න පුළුවන් වගේ හිතලා තමයි purchase කරේ. මම මේවා පාවිච්චි කරලා journal කරන vlog එකක් ඉක්මනටම අරන් එන්න. මම vlog එක පටන් ගන්නකොටම කිව්වනේ මේ shopping hall එකේ තියෙන ගොඩක් දේවල් මම ආසාවට ගත්ත random aesthetic දේවල් කියලා. ඔන්න ඇත්තටම මට හම්බුණා මම මේ order එකෙන් purchase කරපු ඇත්තටම ප්‍රයෝජනවත් දෙයක්. මේක microfiber kitchen towels pack එකක්. set එකේ towels 5ක් තියෙනවා. මං තාම පාවිච්චි කරේ නැහැ. හැබැයි හරිම ස්මූත්. මේවා සාමාන්‍යයෙන් ගන්නේ wipe කරන්න. වීදුරු wipe කරන්න. ඊට පස්සේ අපේ kitchen counter එකක් තියෙනවා නම් ඒක wipe කරන්න පුළුවන්. ඊට අපි උයන භාජන ඒ වගේ දේවල් ඒ වගේම cooker hob එකක් තියෙනවා නම් අන්න ඒ දේවල් wipe කරන්න ගන්න පුළුවන් විදිහේ kitchen towels කියලා තමයි තියෙන්නේ. රුපියල් 444යි උනේ. මේක ඇත්තටම හරිම cute storage bag එකක්. මේක අපේ බිත්තියට mount කරන්න පුළුවන්. ලංකාවේ මුදලින් රුපියල් 600ක් වගේ උනේ. ඇත්තටම හොඳයි condition එක. අර ගොඩාරියක් බර දේවල් අපිට මේ pocket වලට දාන්න බෑ. හැබැයි සාමාන්‍යයෙන් ඔය ස්ටඩි ටේබල් එකක් ගාවින් තියාගන්නවා නම් ඔයාට ඕනේ චූටි දේවල් තියෙනවා. ඔයගේ ස්ටේෂනරි මොනවා හරි තියෙනවා නම් ඒවා චූටි නෝට්බුක්ස් අන්න ඒ වගේ දේවල්
පැකේජ් එකේ ඇතුලේ ඔක්කොම ටික එකට එන හින්දා චුට්ටක් තැලිලා තිබුණේ. ඒක අර ෆැබ්‍රික් පොකට්ස් ටික. ඒ අරෙන්න හොඳ කන්ඩිෂන් එකකින් තිබ්බා. ඇත්තටම මේක කියුට්. මේවත් ආසාවට ගත්තු පුංචි කියුට් hair accessories. ඇත්තට මේ ටික හරිම කියුට්. පාටවලුත් ලස්සනයි. චූටි ඒ හින්දා තමයි ගත්තේ. $1.57 වගේ පොඩි ගාණක් උනේ. මේකේ සෙට් එකේ පීසස් 6ක් එනවා. මේකත් කිසිම හේතුවක් නැතුව ආසාවට විතරක් පර්චේස් කරපු අයිටම් එකක්. චූටි තාරාව ඉන්න කියුට් බොක්ස් එකේ ඉන්න තමයි මම මේක ඇත්තටම පර්චේස් කරේ. ඒකේ පෑන් 6ක් තියෙනවා සෙට් එකේ. ඒවත් තියෙන්නේ හරිම කියුට් තාරාව ඉන්න print එකක්. මම ඇත්තටම කියුට් ස්ටේෂනරි වලට හරිම ආසයි. ඒ හින්දා තමයි මේක ගත්තේ. ඉස්සරහට ජර්නලින් බ්ලොග්ස් වලදී මම මේවා අරගෙන එන්නම්. 4 set basket එකක්. මේකේ අපිට සබන් ඒ වගේම මොනහරි brushes, sponges ඒ ඕන දෙයක් ස්ටෝර් කරන්න පුළුවන්. කිචන් එකට, bathroom එකට මේ ඕන තැනක තියෙන ටැප් එකකට මේක ගාඩ ෆික්ස් කරන්න පුළුවන්. ඊට පස්සේ මම චූටි ආස දේවල් ටිකක් පර්චේස් කරා. මම ඒ ටික ටග් ගාලා පෙන්නගෙන යන්නම්. සාමාන්‍යයෙන් වාෂ් එකක් පාවිච්චි කරන්නේ අපේ සමේ රුධිර සංසරණය වැඩි කරන්න. ලංකාවේ මුදල රුපියල් 299ක් වගේ සුළු මුදලකට තමයි මම මේක පර්චේස් කරේ. ඩේ ටු ඩේ ලයිෆ් එකේ ඕන දේවල් චුට්ටකුත් ගත්තා. eyelash brush stick එකක් ගත්තා. eyelashes ලස්සනට වැවෙනවා කියලා මම අහලා තියෙනවා cast oil එකේ. මම try කරලා නැහැ. මම ඒකට තමයි ගත්තේ. මම ඒක try කරාට පස්සේ results කියන්න ඕගොල්ලන්ට ඇත්තට මේක වැඩ කරාද නැත්ද කියලා. ඊට පස්සේ සුපුරුදු පරිදි කිසිම හේතුවක් නැතුව ආසාවට තව highlighters ගත්තා. ඇත්තටම ටීම් එකෙන් කලිනුත් highlighters pack එකක් ගත්තා. හරිම චූටි ඒවා පාවිච්චි කරන්නත් අමාරුයි. ලස්සනට තියාගන්න හොඳයි. අපි ස්ට්‍රීක් ෆොටෝස් ගන්නවා නම් අපි ටේබල් එකේ ලස්සනට තියාගන්න වගේ. ඒවා ඇත්තටම ගොඩක් චූටි යූස් කරන්න හරිම අමාරුයි. මේක චූටි ෆ්ලෝරල් ප්‍රින්ට් එකක් තියෙන කියුට් පෙන්සල් කේස් එකක්. හැබැයි මම මීට වඩා ලස්සන පෙන්සල් කේස් එකක් AliExpress එකකින් මීට කලින් පර්චේස් කරා. ඔයගොල්ලෝ මගේ බ්ලොග්ස් බලනවා නම් දැකලා ඇති. මට ඒකෙන් පස්සේ ආයෙම පෙන්සල් කේස් එකකට ආස හිතුණා. හැබැයි මේක ඒ තරම් නම් කියුට් නැහැ. දකින හැම දෙයකටම ආස වෙන්න එපා කියලා මටම මතක් කරන විදිහේ ප්‍රොඩක්ට් එකක් තමයි මේක. මම ආසාවට ගත්තට පස්සේ මට ලොකුවට සැටිස්ෆයි වෙන්න බෑ. මේකේ conditions and හැම දෙයක්ම. ඊට පස්සේ ගත්ත චූටි scrunchies ටිකක්. මේවත් මම මොකට ගත්තද දන්නේ නැහැ. අර ආසාවට දැක්කහම ගත්තා ටිකක්. ඉතින් ඒවා cute. චූටි floral details ටිකක් තියෙන cute scrunchies 3ක්. එකක පැක් එකේ scrunchies දෙකක් ආවා. අනිත් එක තනි scrunchie එකක්. මගේ මේ shopping haul එකෙන් ආයෙමත් ප්‍රයෝජනවත් දෙයක් හම්බ වුණා. මේක stainless steel garlic press එකක්. ලංකාවේ මුදල රුපියල් 358ක් වගේ වුණේ. ඇත්තටම ඒක වෙනුවෙන් වියදම් කරපු මුදල එක්ක සංසන්දනය කරලා බලනකොට ගොඩාක් වටින ප්‍රොඩක්ට් එකක්. ඒකේ කන්ඩිෂන් එකත් හොඳයි, හැන්ඩල් එකත් හරිම හයියයි. මේකත් හරිම කියුට්. hot water bag එකක්. යාළුවා ළමෙක් සාමාන්‍යයෙන් දන්නා එයාගේ menstrual cramps වලදී එයාට චුට්ටක් හරි pain එක අඩු වෙන්න hot water bag එකක් කොච්චර උදව් වෙනවද කියලා. මේක චූටි හැබැයි cute. මේකේ volume එක මිලිලීටර් 300ක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. ටිකක් දිගට එමු haul එකක් වුණාට මං හිතනවා ඔයගලගේ ප්‍රශ්න ඔක්කොටමත් මං හරියට උත්තර දුන්නා කියලා. මේක ඇත්තටම මගේ genuine experience එක. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ vlog එකත් හැමදාමත් වගේ ගොඩාක් ආදරෙන් enjoy කරන්න ඇති කියලා. ඉතින් Temu එකෙන් purchase කරනකොට කියන්න තියෙන්නේ reviews බලන්න, price එක බලන්න. ඒ වෙලාවට පොඩ්ඩක් ලංකාවේ මුදලින් හිතන්න කල්පනා කරන්න මේක ඇත්තටම මම ගන්න ඕනේද නැද්ද කියලා. online shopping කියන එක අපි හැමතිස්සෙම ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක් නෙවෙයි. dopamine menu මගේ vlog එක බලනවා නම් ඔයගොල්ලෝ දකින්න ඇති. අපි online shopping කරන්න ඕනේ කොයි වගේ වෙලාවකටද කියලා. ඉතින් dopamine menu එක බලලා නැත්නම් ඒකත් බලන්න. එහෙනම් තවත් සතියකින් ලස්සන vlog එකකින් හම් වෙනකන් ආදරෙන් පරිස්සමෙන් සතුටින් එන්න ගිහින්